හලෝ මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ඩිටොක්ස් වෝටර් එකක් ලේසියෙන්ම හදාගන්න විදිහ. ඉතින් මේ වීඩියෝ එකේ මම ඩිටොක්ස් වෝටර් එක හදාගන්න විදිය පැහැදිලිවම දාලා තියෙන නිසා අපි මේක බලන ගමන් ඩිටොක්ස් වෝටර් එක හදාගන්නේ කොහොමද කියලා බලමු. මෙන්න මේ දේවල් තමයි ඩිටොක්ස් වෝටර් එක සඳහා මම අද යොදාගන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි ඩිටොක්ස් වෝටර් එක හදන්නේ. ඩිටොක්ස් වෝටර් එකෙන් ලැබෙන බෙනිෆිට්ස් මොනවාද? අපි මේ දේවල් මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් මෙන්න මේ විදිහට අපි ගකින් ගෙඩිය මේ විදිහට චුට් චුට් කෑලි වලට කපා ගන්න ඕන. මේ විදිහට කපාගෙන ලෙමන් යූස් කරනවා මම. ලෙමන් ගෙඩියක් තමයි අරගෙන තියෙන්නේ. මගේ ලෙමන් ගෙඩිය නම් අද පැහිලා නැහැ. බාගෙට පැහිච්ච එකක් තමයි මේ යූස් කරලා තියෙන්නේ මම අද අරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලට ලෙමන් හොයාගන්න ලේසි වෙනවා. සුපර් මාකට් වල එහෙම දැන් තියෙන ලෙමන් ගන්න. හොඳ ලෙමන් ගෙඩියක් ගන්න. මේක ලෙමන් වෙනුවට අපිට දෙහිත් යූස් කරන්න පුළුවන්. හරි දැන් අපි කතා කරමු ඩිටොක්ස් වෝටර් කියන්නේ මොනවද කියලා. ඩිටොක්ස් වෝටර් කියන්නේ පළතුරු එළවලු පැලෑටි වලින් රස කරලා හදාගන්න පුළුවන් පාන වර්ගයක්. ඉතින් මේ ඩිටොක්ස් වෝටර් එකෙන් අපිට ගොඩක් හොඳ ප්‍රයෝජන ගන්න පුළුවන්. විශේෂයෙන් අපේ සම පැහැපත් කරගන්න, ආහාර දිරවීමට, මේද දහනය කරලා බර අඩු කරගන්න මේ වෝටර් එක මාරම උපකාරී වෙනවා. මාරම විදිහට අපිට උපකාරී වෙනවා. ඒ වගේම සම ලස්සන වෙලා පැහැපත් සමක් ලබා ගන්නත් පුළුවන්. ඒ වගේම තෙතමනේ සහිත සමක් ලබා ගන්නත් මේ වෝටර් එක අපිට ගොඩක් උපකාරී වෙනවා. ඉතින් ඔයාලා try කරලා බලන්න. මෙන්න මේ විදිහට තමයි අපි වෝටර් එක හදාගන්නේ. මුලින්ම මේ ටික මෙහෙම බෝටල් එකකට දාගෙන මේකට වෝටර් දාලා විනාඩි කිහිපයක් මේක වහලා තියලා තමයි බොන්න ඕන. වහලා තියලා ඔයාලා භාවිතයට ගන්න. විශේෂයෙන් කියන්න ඕන දෙයක් තමයි හැමදාම මේක බොන්න එපා. ගෑස්ට්‍රික් තියන අය බොන්න එපා. ලෙමන් ඇඩ් කරලා තියෙන ඒවා බොන්න එපා ගෑස්ට්‍රික් තියන අය. ඒ වගේම වතුර ඕනට වඩා බොන්න එපා. තමන්ට අවශ්‍ය ප්‍රමාණයට වතුර බොන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලගේ ඩිටොක්ස් වෝටර් එකත් හදාගෙන මේකෙන් ලැබෙන බෙනිෆිට්ස් මොනවාද කියලා මටත් කමෙන්ට් එකක් දාගෙන යන්න. බයි බයි. මේ වගේ ලස්සන වීඩියෝස් තවත් බලන්න ඕන මාව ෆලෝ කරලා තියාගන්න.